සුබ දවසක් කියලා පිළිගන්නවා D-Set YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ keyboard shortcut ටික. හරි. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මෙන්න මේ මම විදිහට පළවෙනි shortcut එක විදිහට ඔයාලගේ document එක save කරගන්න control button එක සහ S button එක එකවර එදීමෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ document එක ලේසියෙන්ම save කරගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේන විදිහට keyboard එකේ button එක එකවර ඔබලා මෙන්න මේ විදිහට save as එකට ගිහිල්ලා ඔයාලට කැමති ලොකේෂන් එකක් දීලා ඔයාලගේ ෆයිල් එක සේව් කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙහෙම එකවරක් සේව් කරාට පස්සේ ඔයාලා ඊළඟට ටයිප් කරන ඔයාලා එන්ටර් කරන හැම data එකකටම එකවරක් control S දුන්නාම නිකම්ම document එකේ සියලුම දත්ත ඒ අපි සේව් කරපු විදිහට document එක සේව් වෙලා ඒ අදාළ දේවල් ඒ විදිහට සේව් වෙන්න පටන් ගන්නවා. හරි. මම ඔයාලට ඊළඟ shortcut එක කියලා දෙන්නම්. ඊළඟ shortcut එක තමයි control එකයි Z button එකයි එකවර දීමෙන් ඔයාලට පුළුවන් ඔයාලා type කරපු එකක් නැත්නම් enter කරපු data එකක් undo කරගන්න. ඒ කියන්නේ ආපස්සට හරවන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා නේද? ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ undo කරපු එක අපෝ redo කරන්න. ඒ කියන්නේ ඔයාලා pin එකක් අමතක වෙලා delete වුණා නම් control එකයි D button එකයි ඔයාලා ඒක redo කරගන්න හැකියාව ඔයාලට තියෙනවා. හරි. මම ඔයාලට කියලා දෙන්නම් මේකේ තවත් එක් shortcut එකක්. ඔයාලට පුළුවන් ඔයාලා enter කරපු හෝ type කරපු data එක උඩ මෙන්න මේ විදිහට mouse එකෙන් මේ විදිහට select කරගෙන ඉවරලා control button එකයි C button එකයි එකවරදී මේ copy කරගන්න. ඒ එන්නේ එහෙම copy කරගත්තට පස්සේ ඔයාලට අදාළ cell එකට පොඩි click එකක් දීලා ඕන නැත්නම් ඊතලෙන් පල්ලෙහාට ගිහිල්ලා control එකයි D button එක ඔබලා ඔයාලට ඒ data එක paste කර ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒ data එක එතනට නැවත අලවා ගැනීම හැකියාව තියෙනවා. මේ මම කියලා දුන්නේ Excel keyboard shortcut වලින් පොඩි කිහිපයක් විතරයි. මේ වගේම තවත් keyboard shortcut රසක් කරන වීඩියෝ මාලාවක් ඉස්සරහට කරනවා. ඒ වීඩියෝ වලින් හමුවන බලාපොරොත්තු වෙන්න මම සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.